හයි කොහොමද මං හිතනවා ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ගොඩ දවසකින් ආයෙ මං වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකකින් මං ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්නේ අපි ළඟදි දවසක අනන්තේ රිසෝට් එකට ගියා. ඉතින් ඒකේ ගත කරපු දවස් දෙකක් අපි මට හිතුණා ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ගමන යන්න අපේ අක්කීත් ආවේ නෑ. මොකද එයාට වැඩ තිබ්බේ හින්දා එයාට එන්න බැරි වුණා අපිත් එක්ක යන්න. ඒක හින්දා අපි හිතුවා අපි 4 දෙනා හරි මේ ගමන යන්න ඕනේ කියලා. මොකද ආයෙ අපිට ඒ විදියට යන්න දවසක් හම්බෙයිද නැද්ද කියන එක ෂුවර් නැති හින්දා. අපි ගෙදරින් උදේ 10ට විතර පිටත් වුණා. මොකද ටිකක් දුර ගමනක් හින්දා. මොකද අපි නුවර ඉඳන් යන්න ඕනේ. ඒක හින්දා අපි ටිකක් කලින් ආවා. ඉතින් මේ තියෙන්නේ හලාවත මුන්වේශ්වරම් කෝවිල. ඉතින් අපි වඳින්න බැරි වුණත් අපි ඒ ගාවෙන් ගියා. හරිම ලස්සනයි. ඉතින් අපි 2 විතර වෙද්දී මේ අනන්තේ රිසෝට් එකට ආවා. ටිකක් රස්නෙයි ඒත් හරිම ලස්සනයි. ගිය ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. ඉතින් අපි ඒකත් බීලා චුට්ටක් අර මහන්සිය අඩු කරගත්තා. ඉතින් අපි මේ හොටෙල් එකට ගියපු ගමන්ම කරේ චුට්ටක් වටපිට ඇවිදලා බලපු එක. ඇත්තටම ලස්සන වීව් එකක් තියෙනවා. ලස්සන්ට මුහුද පේනවා. ඉතින් ඒ වගේම අර පොල් ගස් ගොඩක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. අපි ඊට පස්සේ ගියේ කන්න. කාලා තමයි අපි රූම්ස් වලට යන්න හිතුවේ. ඉතින් මේ රූම් එකත් හරි ලස්සනට තිබ්බා. ඉතින් අපි දෙගොල්ලෝ එක ළඟ රූම්ස් දෙකක් තමයි අරගත්තේ.
බැල්කනි එකට ගියාට පස්සේ ලස්සන්ට මුහුද පේනවා. ඉතින් ඒ වෙලාවේ සන්සෙට් එකත් අපිට දකින්න පුළුවන් වුණා. මේ වෙලාවේ නම් හරිම ලස්සනට අහස පෙනුණා. නිල් පාටට ඕගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ. උනත් ඒත් ඇත්තට බලද්දී ඊට වැඩිය ලස්සනට තිබ්බා. අපි ඉතින් එහෙම ඇවිදලා කරලා ඊට පස්සේ ගියේ කන්න. මේකේ කෑම ගත්තොත් හරිම රසට කෑම තිබ්බා. ලොකු වරයිටි එකකින් කෑම තිබ්බා. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා මේකේ කෑම. ඊට පස්සේ අපි ගියේ මේකේ පූල් ප්ලේ කරන්න ඒරියා එකක් තිබ්බා. ඉතින් අපි දෙන්න නම් දන්නේ නැති වුණාට අපේ හස්බන්ඩ්ලා දෙන්න නම් දන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනකම තිබ්බා මේ පූල් කියන ගේම් එක ප්ලේ කරන්න. ඉතින් ඒකින්ද අපි ගියා ඒ සෙල්ලම් කරනවා බලන් ඉන්න. ඉතින් මේ ගේම් එකත් හරිම ඉන්ට්‍රස්ටිං ගේම් එකක්. ලොකුවට ඒ ගැන දැනුමක් තිබ්බේ නැති වුණාට ඒ වෙලේ එතන බලන් ඉඳලා අපිට තේරුණා මොන වගේ ගේම් එකක්ද කියලා. කොහොම හරි අපි දෙන්න එතන බලන් ඉඳලා දැකලා දුක හිතලද මන්ද අපි දෙන්නලත් ප්ලේ කරන්න chance එකක් දුන්නා. ඒත් ඒ ස්ටික් එක හරියට අල්ලන්නවත් තේරෙන්නේ නැහැ අපි දෙන්නටම. ඒත් කොහොම හරි අමාරුවෙන් ගැහුවා. අපි බලන් ඉද්දි හිතුවා මේක එච්චර අමාරු නෑ හිතන තරම් කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් ඒක හිතන තරම් ලේසි නැහැ. මොකද ඒ ස්ටික් එක ටිකක් දිග හින්දා හරිම අමාරුයි හැන්ඩල් කරන්න. ඉතින්
හොඳටම කරේ. ඉතින් ඒ විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඊට පස්සේ දවසේ අපි උදෙන්ම ගියේ කන්න. උදේ ඒ කියන්නේ උදේ කෑමත් බුෆේ තිබ්බේ. ඇත්තනම උදේ රසට කෑම හදලා තිබ්බා. ඉතින් ඒගොල්ලොන්ගේ වෙනස්ම විදියට කෑම තිබ්බා. අපි කාලා එහෙම ආයාව එළියට චුට්ටක් මුහුද බලන්න ෆොටෝස් ගන්න එහෙම. මොකද අපි එදා දවසේ ආය නුවර එන්න පිටත් උනේ හින්දා ඊට කලින් ආය චුට්ටක් ඇවිදලා බලන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඇත්තටම මේ හොටෙල් එක හරි ලස්සනයි, තියෙන තැනත් ලස්සනයි, කෑම හැමදේම හොඳයි. ඉතින් එදා දවසේ අපි ෆොටෝස් ගත්තා. මට හිතුණා ඒ වගේ කීපයකුත් ඔයත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. හරිම ලස්සන දවස් දෙකක් ගෙදර අයත් එක්ක ගෙවුණු. ගෙදර හැමෝටම එන්න බැරි වුණාට ඉතින් අපි 4 දෙනා ගොඩක් එන්ජොයි කරා ඒ දවස් දෙක. මම හිතනවා ඕගොල්ලොත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ එක බැලුවට ගොඩාක් thank you. එහෙනම් තව වීඩියෝ එකකින් මම ආයෙත් එන්නම්. bye.